ආයිබෝවන් තෙරුවන් සරණයි වාසනාවන්ත වූ ඔයා අද මේ සවන් දෙන්නේ අනන්ත සිත YouTube නාලිකාව ඔස්සේ සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය කරන දහම් උපදේශයක් ශ්‍රවණය කරන්නට සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය කරන පසුබිම බෞද්ධ සාහිත්‍ය තුළ බොහොම මැනවින් අපිට පැහැදිලි වෙනවා. ඒකෙදි කතා කරනකොට ගොඩක්ම මේක වැදගත් වෙන්නේ අපේ කාන්තාවන්ට, ඒ කියන්නේ ස්ත්‍රී පාර්ශවයට. ඉතින් මොකද නිවසේ කටයුතු වැඩි හරියක් සිදු කරන්නේ කාන්තාවන් නිසා. ඉතින් මෙම උපදෙස් ටික ඇත්තටම විවාහ වෙන්න බලාගෙන ඉන්න, ඒ වගේම විවාහ ජීවිතයක් මේ වෙනකොට ගෙවමින් සිටින ඕනෑම කෙනෙකුට මේක වැදගත් වෙනවා. අපි අද දකිනවා ඕනතරම් පෞල් පසුබිම් ඇතුළ ගත්තාම මේකේ ඇතුලේ ගොඩාක් ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න ගොඩාක් දුරට මගහරව ගන්නට මම හිතනවා මේ තියෙන උපදෙස් ටික සෑහෙන්න අපිට අපේ ජීවිතයේ පුරුදු පුහුණු කරගත්තොත් මේක ගැහැණු පිරිමි කියන මේ දෙගොල්ලන්ටම වැදගත් වෙන උපදෙස් මාලාවක් තමයි මේ උපදෙස් මාලාව. ඉතින් අපි කවුරුත් අහලා තියෙන ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන ලස්සන කතාවක් මට මතක් වෙනවා. ඒ කතාව තමයි මේ ධනංජය සිටුවරයා. ධනංජය සිටුවරයාගේ දියණියක් හිටියා විසාකා කියලා. විසාකා කියන්නේ අවුරුදු 7 දී සෝවාන් තත්ත්වයටපත් වෙච්ච, සෝවාන් ඵලයටපත් වෙච්ච කාන්තාවක්. විසාකාවගේ විවාහ වෙන කාලය පැමිණෙනවා. විවාහ වෙන කාලය ආවට පස්සේ විසාකාව විවාහ වෙන්න සුදුසු කුලයකින් කෙනෙක්ව තෝරගන්නවා. ඉතින් තාත්තා මේකට උදව් කරනවා ධනංජය සිටුවරයා. පස්සේ වෙන්නේ දැන් මේ වෙලාවේ විවාහ ජීවිතයක් කියලා කියන්නේ ඇත්තටම කාන්තාවකට ඒ වගේම පුරුෂයෙකුට මේ දෙන්නටම ජීවිතේ එකවතාවක් සිද්ධ වෙන දෙයක් නේ. මේක එකවතාවක් තමයි සිද්ධ වෙන්න ඕනි. වර්තමානයේ යම් විදිහට ඒවා විවිධ විදිහට වෙනස් වෙවි යනවා. හැබැයි විවාහ ජීවිතය කියලා කියන්නේ ජීවිතේටම එකම එක අවස්ථාවක්. එතකොට මේ එකම එක අවස්ථාව බොහොම සාර්ථකව ගෙවන්නට වෙනවා. ඒ සාර්ථකව ගෙවන්න අපිට විවාහපත් වෙනකොට අත්දැකීම් ලැබපු ජීවිත නෙවෙයි මේවා. අත්දැකීම් ලැබපු ජීවිත නොවනකොට අපිට සෑහෙන උපදෙස් අවශ්‍යයි. ඒ වගේ මේ උපදෙස් වගේම තමයි ඔබ අපි විවාහපත් වෙනකොට අපිට ගෙදරින් දෙමව්පියෝ අවවාද කළ යුතු වෙනවා. කොහොමද මේ විවාහ ජීවිතයක් ගෙවන්නේ? ඒ වගේ මේ විසාකාවටත් උපදෙස් 10ක් දීලා තිනවා මේ ධනංජය සිටුවරයා. ඒ උපදෙස් 10 අද කාලේ බැලුවොත් ඇත්තටම මේ ගෙවල් වල ඇති වෙන මේ ගැටුම් ඇත්තටම ඇතිවිය යුතුද කියන ප්‍රශ්නය අපිට ඇත්තටම මතුවෙනවා. මේවා පිළිපදිනවා නම් වර්තමානයේ මේ විවාහ ජීවිත ගෙවන සහ විවාහ ජීවිතයක් ගෙවන්න බලාපොරොත්තු වෙන සිටින ඕනෑම කෙනෙකුට. අපි බලමු පළවෙනි එක. පළවෙනි උපදේශය තමයි ඇතුළත ගිනි පිටතට නොදෙන්න කියලා. මේක සාමාන්‍යයෙන් කෙනෙකුට හැවුනොත් ඉතින් මේ ගින්දර මොනවා හරි දෙනවද කියලා. නෑ, මෙතන ගින්දර කතාවක් කිසිසේත්ම සඳහන් වෙන්නේ නෑ. ඇතුළත ගිනි පිටතට නොදෙන්න කියලා කියන්නේ ඔය ගෙවල් ඇතුලේ රණ්ඩු සරුවල් වෙනවා. ඒවා ගින්දර වගේ තමයි. ඇතුළත ගිනි පිටතට නොදෙන්න කියන කාරණේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකද්ද මේ ගැඹුරු අර්ථය? මේක අපි කවුරුවත් හොයන්නේ නෑ. මේ ගැඹුරු අර්ථය තමයි ගෙවේ ඇතුලේ සිද්ධ වෙන මොනවා හරි ස්වාමියා සහ බිරිඳ අතරේ සිදුවෙන අඩුපාඩු තියෙන්න පුළුවන්. එකට ජීවිතේ ගෙවාගෙන යනකොට මේ ගේ ඇතුලේ යම් මොනවා හරි මගහැරීම් අතපසුවීම් එක්ක මොනවා හරි අඩුපාඩුවක් යටින් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ සිද්ධ වෙන අඩුපාඩු රණ්ඩු සරුවල් මේ වගේ දේවල් කවමදාකවත් ගෙදරින් පිටත කෙනෙකුට කියන්න එපා කියන එක තමයි මේ උපදේශයේ ගැඹුරු අර්ථය වෙන්නේ. ඇතුළත ගිනි පිටතට නොදෙන්න. මේ ගේ ඇතුලේ තියෙන අපේ කුණු, අපේ ප්‍රශ්න, අපේ ගැටලු, අපේ අඩුපාඩුකම් මේවා කාටවත් කියලා වැඩක් නැහැ. කියනවා කියලා කියන්නේම තවත් අපේ මේ පවුල ඇතුළට ප්‍රශ්න එන එක තමයි වෙන්නේ. ඒ පළවෙනි අවවාදය. ඊළඟට ධනංජය සිටුවරයා විසාකාවට දෙන ඊළඟ දෙවෙනි උපදේශය තමයි මේ වැත්තරම අවවාද. ඉතින් මේවා අවවාද හැටියට ගන්න ඕනි. ඉතින් මේ දෙන ඊළඟ අවවාදය තමයි දෙවෙනි එක, පිටත ගිනි ඇතුළට නොගන්න. අර වගේම තමයි පළවෙනි එක කිව්වා වගේම තමයි මේ
පිටත තියෙන දේවල් ගොඩක් වෙලාවට අපි ඔය කොහේ හරි ගියාම ඒක විවිධ දේවල් දකිනවා සමහරලාට එක එක පෞල් ජීවිත පිළිබඳව අපිට විවිධ කතන්දර අසන්නට ලැබෙනවා අර ගෙදර මෙහෙමයි මේ ගෙදර මෙහෙමයි කියලා. එතකොට මේ පිටත තියෙන මේ එක එක අපේ භාෂාවෙන් කිව්වොත් කුණු ගොඩවල් අනුන්ගේ කුණු අපේ ජීවිතේට ගන්න හොඳ නෑ. එතකොට අපේ ගේ ඇතුළට ගෙනල්ලා මේවා ගේ ඇතුලේ කතා කර කර මේවට අපි තර්ක විතර්ක කර කර හිටියොත් අපිට අපේ විවාහ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බෑ, දියුණු වෙන්න බෑ. නිසා මේ පිටත ගිනි ඇතුළට නොගන්න කියලා මේ ආදරණීය පියතුමා තමන්ගේ දියණියට කියන්නේ සාර්ථකව විවාහ ජීවිතේ ගෙනියන්නට නම් අපිට අනුන්ගේ දේවල් වැඩක් නැහැ කියන සරල අදහස තමයි මෙතනින් දෙන්නේ. ඒකට ඒකත් වර්තමානයේට බොහොම ගැළපෙනවා කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟ කාරණේ තමයි තුන්වෙනි එක දෙන කෙනාටම දෙන්නේ කියනවා. ඒ කියන්නේ යමක් ඉල්ලාගෙන මොනවා හරි ඔබෙන් ඉල්ලගෙන එනවා. ඉල්ලගෙන ආවහම ඒ දේ දෙනවා. විශේෂයෙන්ම කාන්තාව මේ පිළිබඳ වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතනදී කිසිසේත්ම ලෝභකමක් තියාගන්න කියලා අදහසක් කියන්නේ නැහැ. අපි උපකාරයක් කරාම ඒ උපකාරය වෙනුවට අපිට ඔහුත් උපකාර කරනවා නම් එයාට උපකාර කරන්න. ඒ කියන්නේ අපි දුන් දෙයට අපිට නැවත ලබලා දෙනවා නම් ඒක අපි අනිවාර්යයෙන්ම එයාට උපකාරයක් කරන්න කියලා උපදේශයක් දෙනවා. හතරවෙනි එක තමයි නොදෙන්නාට නොදෙන්න. කියන්නේ මොනවා හරි දෙයක් අවස්ථානුකූලව ඉල්ලගෙන යනවා ආපසු ඒකට උපකාරයක් නැහැ. කියන්නේ අපිට ආයේදී ලබලා දෙන්නේ නැහැ කියන එක. එහෙම ලබා දෙන්නේ නැත්තම් ඒ අයට දෙන්න එපා කියලා කියනවා. ඒ අයට නොදෙන්නාට නොදෙන්න. පස්වෙනි උපදේශයේ හැටියට පැහැදිලි කරනවා දෙන්නාට නොදෙන්නාටත් දෙන්න. සාමාන්‍යයෙන් මේක ඇතුලේ ගත්තාම අර දෙන්නාටත් නොදෙන්නාටත් දෙන්න කියලා කියන්නේ ඥාතීන් ඉන්නවා නේදයෝ. ඒ වගේම දුප්පත් අය. එහෙම නැත්නම් අපි කියනවා මොන නැති බැරි අය මේ වගේ අයට මනුෂ්‍යත්වයේ ගුණය සිහිපත් කරගෙන උපකාරයක් කරන්න. අර එයාගෙන් අපිට දෙයක් දීලා නෑදෑයෙකුට දීලා එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. යාළුවෙකුට යමක් දීලා එයාගෙන් අපිට ආයිත් අනිවාර්යෙන්ම ඕනි කියලා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම දුප්පත් කෙනෙකුට දෙයක් දීලා දුප්පත් නිසානේ දෙන්නේ. එතකොට දුප්පත් නිසා දීපු නිසා අපිට ආපහු එයාගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම අර නැති බැරි යාචකාදීන්ට දීලා අපිට කවදාවත් යාචකයෙකුගෙන් දෙයක් ආපහු ගන්න බෑනේ. එතකොට අර දෙන්නාට නොදෙන්නාටත් දෙන්න කියලා මේ ආදරණීය තාත්තා තමන්ගේ දියණියට කියලා දෙන්නේ. එහෙම අවස්ථා එන ඕන තරම්. ඔය පෞල් ජීවිතය ඇතුලේ ඒ වගේ අවස්ථා ඕන තරම් එනවා. සමහරලාට ඒ වගේ අවස්ථා ආපුවාම ස්වාමියාගෙන් අහන අයත් ඉන්නවා. ඒ වගේ අහලා මේ දේ කරලා. එහෙම ඕනේ නෑදෑයෙක් යාළුවෙක් නැති බැරි කෙනෙක් යාචකයෙක් ආදී කෙනෙක් ආවහම එයාට යම් උපකාරයක් කරන්න ඕනේ අපි. ඒක අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒ වගේම තමයි හයවෙනි උපදේශයේ හැටියට සුවසේ හිඳින්න කියලා කියනවා. සුවසේ හිඳින්න කියන්නේ අපි ගරු කළ යුතු පිරිසක් ඉන්නවා. එතකොට විවාහපත් වෙනකොට ඔබට අලුතෙන් අම්මෙක් තාත්තෙක් හම්බ වෙනවනේ. තමන්ගේ නියමිත අම්මා තාත්තා දෙන්න හැරෙනකොට. එතකොට සමහරලාට ඉන්නේ නැන්ද මාමගේ ගෙදර වෙන්නට පුළුවන්. එතකොට සැමියාට මාමණ්ඩිය එහෙම නැත්නම් මෑණියන් ආදී මේ අය දුටුතැන මේගොල්ලන්ට ගරු කරන්න ඕනේ. තමන් වාඩි වෙලා ඉඳන් නැගිටින්න. ඉතින් මෙහෙම හොදට ඉන්න කෙනෙක් තමයි මේ සුවසේ හිඳින්න කියන කියන්නේ රණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැතුව. ඒ වගේම තමයි 6 වෙනි උපදේශයේ හැටියට සුවසේ අනුභව කරන්න. සුවසේ අනුභව කරන්න කියලා කියන්නේ අපි ගෙදරක අනිවාර්යයෙන්ම ගෘහමූලිකයා හැටියට තමන්ගේ ස්වාමියා හැම නැත්නම් පියතුමා. එතකොට මේ වැඩිහිටි හැමෝටම අපි ආහාර ඉවත් කරලා එහෙම නැත්නම් ආහාර පිරිනමලා තමයි අපි අනුභව කරන්නේ. සුවසේ අනුභව කරන්න කියලා කියන්නේ ඒකයි. අද ගොඩාක් නිවෙස්වල මේක නැහැ. ඉස්සලාම හදාගත්ත තමන් අනුභව කරා මේ කටයුත්ත අවසන් කළානේ වෙන්නේ. හැබැයි අර විදිහට අර වැඩිහිටි පරපුර අනුව බෙදා හදලා දීලා පිරිනමලා මේ කටයුතු බොහොම හොඳින් සිද්ධ වෙන තැන්වල මේ සතුට සමගිය සාමය මේ හැමදේම බොහොම හොඳින් තියෙනවා. හැබැයි ගැටුම් ඇති වෙන සෑම තැනකම බලන්න බත් ටිකවත් හරියට කන්න නැත්තේ. ඊළඟට ඔය 7 වෙනි එක සුවසේ අනුභව කරන්න කියලා කියන්නේ අන්න ඒකයි. ඒ අර අපි පිරිනැමිය යුතු පිරිසට ඉස්සෙල්ලා වැඩිහිටි පිරිසට පිරිනවල තමයි අපි ආහාර ගත යුතු වෙන්නේ. ඊළඟට සුවසේ නිදන්න. ඒකට කාන්තාවකට මේ සුවසේ නිදන්න කියන දේ කියන්නේ කාන්තාව ගෙදර ගොඩාක් වෙලාවට ගෙදර වැඩ කරන්නේ. ගෙදර වැඩ කරනකොට ඉවීම් පිහීම් ඒ වගේම ළමයින්ගේ කටයුතු තියෙනවා. ඒවා 아무තුවෙන් ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඊළඟට ගෙදර දොර සුද්ධ පවිත්‍ර කිරීම තියෙනවා. මේවත් 아무තෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට රාත්‍රී නිින්දට පෙර මේ කළ යුතු සියලු කටයුතු අවසන් කරන්නට ඕනේ. කාපු ගමන් එහෙම ගිහින් නිදා ගන්න එක නෙමෙයි. අද වර්තමානයේ විවාහ ජීවිතවලට පත් වෙන ගොඩාක් මේ කිසිම දෙයක් නොදන්න ළමයි අද වැඩිහිටියෝ හැටියට ළමයෙකුට දෙන්න අවවාදයක් නැහැ. ඒගොල්ලෝ ළඟ ගුණයක් නැති. ඒ නිසා මේ උපදෙස් සාර්ථක සාමය සතුට පිරුණු විවාහ ජීවිතයක් ගෙවන්න ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි නිවසේ ගොඩක් අනිත් සියලුම දෙනා දූ දරුවෝ ඇතුළු ඒ අය ස්වාමියා ආදී නිින්දට ගියාට පස්සේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමලා දොර ජනෙල් වහලා බොහොම ආරක්ෂාව තහවුරු කරලා නිින්දට යන්න කියන එක තමයි මේ සුවසේ නිදාන්න කියන එක කියන්නේ. ඊළඟට ගිනි දෙවියන් පුදන්න කියලා එකක් සඳහන් වෙනවා නවවෙනි එක හැටියට. ගිනි දෙවියන් පුදන්න කියලා කියන්නේ මේ ගිනි දෙවියෝ කියලා කියන්නේ ගෙදර ඉන්න අම්මා තාත්තා ආච්චි සීයා ස්වාමියා ඇතුළු මේ අය. මේ අයට මේ ඇත්ත එක්ක වැඩ කරනකොට මේගොල්ලෝ ඇත්තටම ගින්නක් වෙන්නේ අපි ඒගොල්ලොත් එක්ක ගැටීම් ඇති කරගත්තොත්. එනිසා මේකේ මේ පියතුමා තම දියණිය වෙන විසාකාවට බොහොම හොඳින් අවධාරණය කරලම කියනවා මේ වැඩිහිටිය අයක කිසිම දාක රණ්ඩු සරුවල් ගැටුම් ඇති කරගන්න එපා කියලා. මොකද එහෙම වුණොත් මේක සාර්ථකව ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. හේතුව අපිට දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහේ ඔය කොම් කිරීම, ඒ වගේම නොසලකා හැරීම ඇතුළු ඔය වෙනස්කම් කරනවා කියලාද කියන්නේ. එතකොට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර මානසික පීඩනයක් එක්ක ගේ ඇතුලේ ජීවත් වෙන්න ඇත්තටම අමාරුයි බිරිඳකට. මොකද බිරිඳ කියලා කියන්නේ පිරිමික් වගේ ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් නොවෙන්න පුළුවන් බොහෝ විට. ඉතින් ඒ නිසා අර ගිනි දෙවියන් පුදන්න කියලා කියන්නේ මේ වැඩිහිටි අය ඇත්තටම වැඩිහිටි අයට ගරු කරන්න ඕනේ මේගොල්ලෝ පුදන්න ඕනේ. කියන්නේ මේගොල්ලන්ට වන්දනමාන කරන්න ඒ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. මේගොල්ලොත් එක්ක සරලවම කිව්වොත් තරහ වෙන්නේ නැතුව, ගැටුම් ඇති කරගන්න නැතුව ඉවසීමෙන් වැදගත්ම දේ තමයි ඉවසීමෙන් වැඩ කරන්න කියන එක තමයි මෙතනදී සඳහන්. ඊළඟට 10 වෙනි උපදේශයේ හැටියට කියනවා දෙවියන්ට මේ සලකන්න. කාටද දෙවියන්ට මේ සලකන්න කියන්නේ? විශේෂයෙන්ම ස්වාමියාගේ අම්මා තාත්තා, ඒ වගේම ස්වාමියා, ඒ වගේම අනිත් දූ දරුවෝ මේ හැමෝටම ඔබට සලකන්න. දැන් මේ කරුණු කතා කරාම සමාජයට බිරිඳක් වෙච්ච ඔබ විවාහ වෙන්න හිටින ඔබ කල්පනා කරනවා ඉතින් ඇත්තටම විවාහ ජීවිතය කියන්නේ මේ සිරගෙදරකට සිරවීමක්ද? මම එතන 16ක්ද? ඒ කියන්නේ වැඩ කරන වැඩකාරියක්ද? නෑ, කිසිසේත් නෑ. මේ යුතුයකම් ටික මනවින් ඉටු කරන ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අද අපි දකින අර මුලින් කතා කරපු අර පිටත ගිනි ඇතුළට නොගන්න කියන කාරණේ ගත්තාමත් මෙතන තියෙන්නේ සහෝදරයා ඇත්තටම අර අපිට අනවශ්‍ය දේවල් මේ අපේ පවුල් කුටුම්බය ඇතුළට ගන්න එපා කියන එකනේ කියන්නේ. ඒකට ඇත්තටම අද ගැටුම් ඇති වෙලා තියෙන්නේ ගොඩක්ම මේ අනුන්ගේ දේවල් හොයන්න ගිහිල්ලා ඒවට අනුව අපි ජීවත් වෙන්න ගිහිල්ලා අපි ඒ තත්ත්වයටපත් වෙන්න කරන උත්සාහයකින්. ඉතින් ඒ නිසා ඒක එහෙම වෙන්න එපා කියන එක තමයි මේ උපදෙස් වලින් දෙන්නේ. ඉතින් මේ උපදෙස් 10 කාන්තාවකට ඇත්තටම විවාහ ජීවිතේ සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න සහ විවාහ වෙන්න සිටින කෙනෙකුට සාර්ථක විවාහ ජීවිතයක් ආරම්භ කරන්න ඉතාම වැදගත් වෙන අවවාද 10ක්. මේ අවවාද 10 ධනංජය සිටුවරයා තමන්ගේ දියණියක් වන විසාකා දියණියට විසාකාවට තමන්ගේ දියණියට දෙන උපදෙස්. ඉතින් මේක ඇත්තටම වර්තමානයේ ගත්තාම මේ පෞල් පසුබිම් ඇතුලේ සිද්ධ වෙන මේ ප්‍රශ්න ගැටලු වගේම මේ පෞල් කුටුම්බයන් දෙදරා යාම මේවා සියල්ලම වළක්වා ගන්නට මහා උපකාරයක් වෙන උපදෙස් 10ක්. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ මාධ්‍යයන් ඔස්සේ මේවා ප්‍රචාරය කරමින් අද මේ පෞල් ජීවිතවල අපි දකින සහ සිදුවෙන මේ ප්‍රශ්න ගැටලු මේවා මගහරවන්නට තමයි මේ ගන්න ප්‍රයත්නය. ඉතින් අපි ආරාධනා කරන ඔබට මේ අනන්තසිත අපේ YouTube නාලිකාව අපිව සමූහයත් එක්ක එකතු වෙන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් අයට මේක බෙදා හරින්න. මම හිතනවා හැමෝටම මේක වැදගත් වේවි කියලා. ඉතින් මේ කරුණු ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. ඉවසීම පුහුණු වෙන්න. ඉතින් ඉවසීම පුහුණු කරලා මේ කරුණුත් ජීවිතයට ප්‍රායෝගිකව යොදාගෙන සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එhmenan තෙරුවන් සරණයි. ඔබේ අනාගතය
යහපත් වේවා වාසනාවන්ත වේවා හැමෝටම තෙරුවන් සරණයි. දළදා සමිඳුන්